කරලා බලමු අප්‍රේල් 4 ඩේලි ට්‍රිවියා ක්විස් එක. පළවෙනි ප්‍රශ්නේ. Which tennis Grand Slam tournament clay court? Clay තියෙන්නේ ප්‍රංශේ, Wimbledon grass, Australian and US Open hard courts කියලා කියන්නේ සාමාන්‍යයෙන්. දෙවෙනි ප්‍රශ්නේ. Which of these animals is bipedal? Bipedal කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැතුව ඉතින් උත්තරයක් දෙන්න අමාරුයි. Bipedal chicken. Bipedal කියන එක හොයලා බලන්න ඕන මුලින්ම. මොකක්ද bipedal කියන්නේ කියලා. තුන. What ancient calendar rolled over to 1370? Mayan. මේක සෑහෙන ප්‍රසිද්ධයි ඒ දවස්වල. ලෝක විනාශය බලාපොරොත්තු වෙන 2012. තුන්නේ. What is depicted on Jolly Roger flag? Skull and crossbones. Jolly Roger flag එකේ මිනි ඔළුවකුයි මිනි කටු දෙකක්ද පැත්තට පයිරට් ෆිල්ම් ඕන එකක් බැලුවොත් Jolly Roger flag එක ඕන තරම් දැකලා තියෙනවා. What band got its start on British version of the X Factor in 2010? One Direction. සෑහෙන ආමු සිදුවීමක් එක්තරා දුරකට සයිමන් කවෙල් හමු වෙන තරුණයෝ 5 දෙනෙක් එකතු කරනවා එතනදී X Factor වෙන semi finals වලින් අයින් වෙනවා. නමුත් One Direction popular band එකක් වුණා disband වෙනකම්. What is the logo of MGM Studios? MGM Golden Head Trumaya නේද? Golden Head Trumaya ගැන Lion Roaring. MGM comic Metro හරිනේ Metro Golden and Myers. MGM Lion Roaring. ෆිල්ම් එක පටන් ගන්නකොට. 7th. What is the hottest country in the world based on average yearly temperature? බොහෝ විට මේක වෙන්න ඕන සමකය ඉක්වේටර් එකට. එතකොට මේ රටවල් වලින් බ්‍රසීලුත් සමකය තියෙනවා. නමුත් බ්‍රසීල් වල ඇමසන් තියෙන නිසා අප්‍රිකානු රටකට යන්න බලන්න. බර්කිනා ෆාසෝ. මට මතක නැහැ බර්කිනා ෆාසෝ ඉක්වේටර් එකේ තියෙන මොකද රටවල් 13ක් තමයි සමකයත් එක්ක තියෙන්නේ. බර්කිනා ෆාසෝ එකක්ද කියලා මතක නැහැ. බ්‍රසීල් අනිවාර්යෙන්ම. නමුත් අප්‍රිකානු රටක් නිසා තමයි ගියේ. Which river flows through the city of Cambridge? මගේ මතකය හොඳයි නම් තේම්ස් නමුත් ලන්ඩන් කේම්බ්‍රිජ් ලන්ඩන් එක වැරදි කියලා දැනගත්තත් කමක් නෑ. රිවර් රිවර් නැවොන තියන්න ඕන කොහෙද බලන්න. අයි පාරක් කියලා ගැන නවීන ප්‍රශ්න. long-lived species of vertebrate with an estimated lifespan of 250 to 500 years. මට මේක මතකයක් නෑ කොහොමද. නමුත් දීර්ඝ කාලයක් සාමාන්‍යයෙන් ඉන්නේ ඉබ්බෝ කියලා අහලා තියෙනවා. නමුත් වැරදි. කියවීමක් තියෙන එකෙත් 10. The modern Prometheus Dracula Prometheus කියන්නේ ග්‍රීක ඉතිහාසයේ Frankenstein. බලමු අප්‍රේල් 5 මොනවාද අපිට කියලා අද ටිකක් අලුත් දේවල් ටිකක් අපි ඉගෙන ගත්තා. එහෙනම් ආයි හම්බ අප්‍රේල් 5 ක්විස් එකත් එක්ක.